ශ්‍රී ලංකේය සිනමා කර්මාන්තය ඔබමා දන්නා තරමින් 70 80 දශකයේ 60 70 80 දශකයන් තමයි අපි ඉතාමත් වාසනාවන්ත යුග ලෙස සැලකුවේ. බොහෝ කාලයකට පස්සේ නැවතත් ඒ ආකර්ෂය ඒ ප්‍රබර්ෂය නැවත වතාවක් ශ්‍රී ලංකේය සිනමා ශ්‍රේෂ්ඨය තුළ 2025 වසරෙන් පසුව අප වෙත ළඟා වෙමින් පවතින බව ඉතාමත් සතුටින් දැනුම් දෙමින් තමයි තවත් ශ්‍රී ලංකේය සිනමාවට අලුතෙන් එකතු වන අද දිනේදී අලුත් නිෂ්පාදකවරේ ඔබට පෙනෙනවා ඇති ග්‍රීන් එකෝ ප්ලාන්ටේෂන් හි ගරු සභාපතිතුමනි සනත් චන්සිරි මැතිතුමනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි මේ ශ්‍රේෂ්ඨයට පැමිණියාට. අපි ශ්‍රී ලංකේය සිනමා කර්මාන්තය ගැන කතා කරන හැමතිස්සෙම නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි අපිට වටින්නේ නිෂ්පාදකවරයා. අපි හැමදාම චිත්‍රපටයක් හදලා අවසානයේදී ඔහු මේ වියදම් කරපු මුදල බේරන්න බැරි වුණොත් ඒ නිෂ්පාදකවරයා නැවතත් මේ ශ්‍රේෂ්ඨයට පැමිණෙන්නේ නැහැ. ග්‍රීන් එකෝ ප්ලාන්ටේෂන් ගරු සභාපතිතුමනි සනත් චන්සිරි මැතිතුමනි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ස්ථානයට පැමිණෙන්නට කියලා. ඒ වගේම එම මැතිණිය ජනිතා ස්වර්ණමාලි මහත්මිය ප්‍රධාන විධායක නිලධාරී චන්දන උපුල් මහතා ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේමයි සාමාන්‍ය අධිකාරී අජිත් කුමාර මහතා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සරත් සුදසිංහ මහතා, සමන්ත විජේකෝන් අපගේ අධ්‍යක්ෂකතුමා, ඒ වගේමයි ප්‍රවීණ රංගදර සනත් ගුණතිලක මහතා ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබතුමීගේ පැමිණීමම අපිට ගෞරවයක්. ප්‍රවීණ රංගවේදිනී නෙතලි නානාකාර මැතිතුමිය ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේමයි ඔබ මා කවදාත් ආදරය කරන දිල්හානි අශෝකමාලා පතිගොලිය හදන්නට එකතු වෙලා ඉන්න මේ පිරිස අතරේ අද දවසේ ගොඩක් කතාවල් කියන්නට තියෙයි. අපි මේ හැමදේම කරන්න ඉස්සර වෙලා මම හිතනවා චිත්‍රපටයක් හදන්න හීනමවන හැම අධ්‍යක්ෂකයෙක්ම හැමදාමත් මොකක් හරි කතාවක් හදාගෙන Tamanට ආයෝජකයෙක් හම්බ වෙනකන් ලොකු කාලයක් පෙරම් පුරලා තමයි Tamanගේ අරමුණ කරා යන්නට දිගු කාලයක් ගන්න මේ වෙහෙස මහන්සියත් එක්ක තමයි මෙවැනි දිනයක් උදා කරගන්නේ. ඉතින් පතිකුලය කියන මේ නිර්මාණය සඳහා මම තිරපිටපත සකස් කරලා කෙටි කාලයක් මේ කෙටි කාලය තුලදී මේ සඳහා ඉතාමත්ම හොඳ සුසංයෝගයක් ගේන්නට මම හිතුවා. ඉතින් පතිකුලය සඳහා පතිකුලයේ සිනමාපටයේ සඳහා මේ දැවැන්ත නිර්මාණය සඳහා මා ඉතා වෙහෙසකටපත් වුණා මේ නිර්මාණය සඳහා මා කවුරුද යොදාගන්නේ කියලා. මේ චරිත තුල මේ චරිතය පිළිබිඹු කරන ඒ සාධක නිවැරදිව එකෙන්නේ හොවා දක්වන්නට ප්‍රේක්ෂකයින්ට ගෙනෙන්නට මා ඉතාමත්ම වෙහෙසක් දරුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද මෙතන ඔබ ඉදිරියේ ප්‍රවීණ රංගවේදී පිරිසක් පිරිසිදුනා. සිනමාව කියන්නේ ඇත්තට මමත් පුංචි කාලේ ඉඳලා මේ සිනමාව සංගීතය මේ කලාවට ඇත්තටම සම්පූර්ණ මේ ආදරයක් ඇල්මක් දක්වන කෙනෙක්. ඉතින් අපි හැමෝම මම දන්නවා මේ බයිස්කෝප් කාලයක් මේ අමරුණා මේ පොඩි කාලේ ඉඳලා මේ ඒ වගේ මේ ඇලුම් කරන කාලයක්. ඉතින් අපි මේ ප්‍රවීණ අපේ රංගදරයන් සම්බන්ධ වෙච්ච එහෙම නැත්නම් දායකත්වයේ දක්වපු හැම මේ කෘතියක්ම අපි අරබලා ඒක ඇත්තටම ආසාවෙන් අත්විඳලා තියෙනවා. ඒතර ඒ කාලේ ඉඳන් අපි ඇත්තටම මේ මගේ පෞද්ගලික හැඟීමක් තිබුණා මේ වගේ ශේෂ්ත්‍රයකට ඇත්තටම අපිට සහයෝගය දක්වන්න එහෙම නැත්නම් අවධිය වෙන්න එහෙම අවස්ථාවක් තිබුණොත් ඇත්තටම කොච්චර ඒක වටිනවද කියන එක. ඉතින් ඇත්තටම අද ඒ වගේ මේ තිබ බලාපොරොත්තුවට අපිට හොඳ පණගැන්මක් හම්බෙලා තියෙනවා. ඉතින් ඇත්තටම සන්තෝෂයි. ශ්‍රී ලංකාවාසී එහෙම නැත්නම් ලෝකවාසී හැමෝටම අපේ සිනමාව දේශීය සිනමාව ලෝකතලයට ගෙනියන්න දේශීය වශයෙන් අපිට කරන්න පුළුවන් එහෙම නැත්නම් අපේ පැත්තෙන් කම්පැනියක් විදිහට අපි කරන්න පුළුවන් දායකත්වය දීලා එතකොට මේ ශේෂ්ත්‍රයේ ඇත්තටම හොඳ දැනකට ගන්න පුළුවන් අපි හොඳ නිර්මාණයක් කරන්න මට මගේ පැත්තෙන් අපේ කම්පැනි පැත්තෙන් දායකත්වයක් දෙන්න පුළුවන් වුණා කියන්නේ ඇත්තටම ඒක ලොකු භාග්‍යයක්. මම සිනමාවට පිවිසුනේ 1978 එදා ඉඳලා අද වෙනකම් මෙවැනි
මෝරත් උරවල් රාශියකට මම සම්බන්ධ වෙලා තිබෙනවා. අද මෙතන ඉන්න සියලුම රංගන ශිල්පීන් සමග මම වැඩ කරලා තියෙනවා. මේ වේදිකාවේ ඉදිරිපස ඉන්නත් පිටපසත් ඉන්න සියලුම දෙනා සමග සුළු චරිතයක් හොරගපාන්න මම වාසනාවන්ත වෙලා තියෙනවා. මම දන්නේ මෙතනි මැඩම් ගැන එතුමිය මොන වසරක සිනමාවට ප්‍රවිෂ්ඨ වුණාද කියන එක. මම රසිකයෙක් විදිහට බොහොම ආදරය කරපු ගොඩි නායකකාර මැතිතුමාගේ බිරිඳේ. නමුත් මම හොඳින්ම දන්නවා මේ සියලුම අනිත් මගේ සහෘද නළුනිලියන් මට වඩා පසු පරම්පරාවක සිනමාවට සම්බන්ධ වෙච්ච අය කියලා. ඒක මට හොඳට විශ්වාසයි. නමුත් සරත් මහත්මයාණන් ඊට වඩා තව විශ්වාසවන්ත දෙයක් කියන්න ඕනේ. ඒ සියලුම දෙනා මට වඩා අති දක්ෂයි. ඒ නිසා ඔබතුමා හරිම වාසනාවන්තයි මේ වගේ දක්ෂ පිරිසක් එකතු කරගෙන නව පරපරක් කියලා අපිට කියන්න බෑ. ඒගොල්ලෝ ආධුනිකයෝ නෙවෙයි. නමුත් අලුත් ලෝකයේ සිදුවෙන බොහෝ දේවල් පිළිබඳව අවබෝධයක් තිබෙන ඒ පිරිසත් එක්ක එකතු කරගෙන ඔවුන් සමග වැඩ කරන්න ලැබීම විශාල සතුටක්. ඒ වගේම අපි මේ පැත්ත අපි හැමදාම හිටපු පැත්තනේ දැන් මේ පැත්තනේ අලුතෙන් අපිට හම් වෙන පැත්ත ග්‍රීන් එකෝ ප්ලාන්ටේෂන්. ඉතින් සනත් මහත්මයාට සහ මම ඉදිරියට ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. සහ මම මේ කවුරුත් නොකියුවාම වැඩිම බලන් හිටියේ ඉස්සරහින් පස් දෙනා දිහා. ඉතින් හිතා ගන්න පුළුවන් ඔබේ සම්පත් කොහොමද කියන එක. ඉතාලම හොඳ සොඳුරු ජීවිතයක් ඇතුළේ ඔයාගේද? හරි සුන්දරයි දවසට. ඉතින් මම හරිම වාසනාවන්තයි. ඉතින් ඒ වගේම අපි සියලු දෙනාම නිෂ්පාදකවරයෙක් ලැබීමට වාසනාවන්ත වුණාසේම ඔහුගේ තියෙන විශේෂත්වය තමයි මාකටිං තමයි කරන්නේ. මම හිතනවා චිත්‍රපටයක් ප්‍රේක්ෂකයා අතරට රැගෙන යන්න හොඳ පිටපතක් හොඳ ශිල්පීන් පිරිසක් වගේම මාකටිං කියන ටූල් එක ඉතාම වැදගත්. අද පුල් සහෝදරයා කියපු ඒ දැවැන්ත විදිහට මුදල් උපයලා තියෙන සිනමා පටවල මාකටිං කැම්පේන් අපි අධ්‍යයනය කළ බැලුවොත් ඒවත් බොහොම හොඳින් බොහොම නැවුම් විදිහට බොහොම ඉහළ මට්ටමේ ප්‍රේක්ෂකයන් අතරට ගිහිල්ලා තියෙනවා. සිනමා පටේ වගේම මාකටිං කැම්පේන්. ඉතින් මම හිතනවා ඔබේ දැනුම සෑහෙන වැදගත් වෙයි අපිට මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට ගෙනියනකොට මොන විදිහටද මේක මාකට් කරන්න කියන දේ සම්බන්ධව. ඒ වගේම මුලින්ම කියවුණා මේ ආධුනිකයි කියන කතාව. ඇත්තටම ශිල්පියෙක් විදිහට මම දක්වන හැම චරිතයකටම පැහැදිලිවම මම නම් ආධුනිකයි. මම හිතන්නේ ශිල්පියොත් එහෙම තමයි. ඒ ආධුනික බව සාර්ථක කරගන්න අපි දරන උත්සාහය තමයි අපේ සාර්ථක චරිතය ඔබට ළඟා කරන්නේ. ඉතින් මේ චරිතයත් ඒ වගේම මට ආධුනිකයි. අපි ගොඩක් වෙලාවට ගොඩක් අයගේ පළවෙනි නිර්මාණය හිටපු අය. මගේ ජීවිතේ මම හිතන්නේ නිර්මාණ දශක 4මාරකට කිට්ටු වෙනවා මගේ කලා ජීවිතේ. එතකොට සම්බන්ධ වෙච්ච නිර්මාණ ප්‍රමාණය හොත් ඇත්තටම මට කියන්න ටිකක් අමාරුයි. ලයිස්තුගත කරන්න දවස් 2 3ක් 4ක් විතර යනවා. නිර්මාණ 700-800කටත් වැඩි. ඒ නිසා හැම කෙනෙක්ම වගේ හම්බෙලා දිනවා. ඒ කියන්නේ අලුතෙන් ශේෂ්ත්‍රයට ආපු කෙනෙක් තමයි මට හම්බෙලා නැත්තේ. ක්‍රූ වල ඉඳලා එතකොට වැඩ කරන අණ්ඩායම් වල ඉඳලා නළුනිලියන් පවා හම්බෙනවා. ඉතින් මම මේක කරන්නේ මගේ ආදමේ තියෙන නිහාදී මගේ චරිතය. ඉතින් මම හිතන පාල්ලේ මගේ හස්බන්ඩ්. ඉතින් හස්බන්ඩ් කෙනා පරිගණනීය චරිතයක් තියෙන්නේ මහත්තයා. ඉතින් මම හිතනවා මේ මගේ වයසට වඩා ටිකක් වැඩි මහ චරිතයක් තමයි මට නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් අභියෝගයක් විදිහට ඒක බාරගත්තා. ඉතින් ඒ ආදමේ අම්මව ඒ දිනියව හදාගෙන ලස්සන කතන්දරයක් තියෙන මම මේ චුට්ටක් කතාව කවුරුත් කිව්වේ නැති හින්දා කිව්වේ මම ආසයි මේ කතන්දරෙට. ඉතින් චරිත හොඳ නිරූපණය කරන්න බලන් ඉන්නවා. ඒ සුකුලරුවන් මල්ලි ඩාම්නර් පිරිසක් ඔක්කොම ඉන්නේ.
මේ අවුරුදු ටිකක් චිත්‍රපට කීපයකට රඟපාන්න හම්බුණා කාලෙකින්. ඉතින් ඒක නිසා මම සතුටින් යනවා මේ දවස්වල. ඉතින් ලැබෙන හැම චරිතයක්ම ඉතාම හොඳින් ප්‍රේක්ෂකයන්ට ලං වෙන්න මම චරිත නිරූපණය කරනවා. මේ මාසෙ ටික දිල්හානියක් අය උද්දිකරත් එක්ක හිටියේ. ඉතින් ඉතින් මේ මාසෙත් ඒගොල්ලන්ත් එක්කම ඉතාම සතුටින් ඉන්නේ කියලා බලාපොරොත්තු වෙනවා.